වෛද්‍ය මණ්ඩලය විසින් අද මේ ග්‍රාමයේ වෙනුවෙන් සායනයක් පවත්වන්න තීරණය කළා. ඉතින් විශේෂයෙන්ම අද මේ අවස්ථාවට ආරාධනා කළා අපේ අම්මහ බෙදිරැක්ක මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමාට අපි ඊටාම ගෞරවයෙන් එතුමාට ආරාධනා කරන මේ කුංචි උත්සව සභාවට පැමිණ අසුන් ගන්න කියලා. ඒ වගේම මේ මරණාධාර සමිති සභාපතිතුමාට ආරාධනා කරනවා. ඒ වගේම මහත්මයාට අපි ආරාධනා කරනවා අසුන් ගන්න කියලා. ශාස්ත්‍රපති පඬිත ජෝතිෂ්‍ය බැදිරැක්කේ සුදිත අපේ නායක
පූජ්‍යපාද ස්වාමීන් වහන්සේටත් ඒ වගේම වැදිරැක්කේ මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමන්ටත් මන්නාර්ද සමිතියේ සභාපති බණ්ඩාර මහතාටත් ගොවි සමිතියේ සභාපති අන්ද්‍ර මහතාටත් පොතේ පහන ගලවන ලෙස කරනවා. වෛද්‍යාචාර්යිනී චන්ද්‍රිකාද සිල්වා වෛද්‍යතුමියන්ටත් විශ්‍රාමලත් සීතා හේරත් අපේ ගුරු මෑණියන්ටත් පොතේ පහන ගලවන මේ සමාජිකාවක් වන පේමා පණ්ඩිතරත්න මෑණියන්ටත් MMGG වන්‍යාරච්චි මෑණියන්ටත් ඒ වගේම බැදිරක්ක සමය සම්පූර්ණ සංවිධායක මිහිරි සමන්මලි මහත්මියටත් AM ශාන්ති නෝනා මහත්මියටත් පොතේ පහන දර්ශනය කරුණාවෙන් චන්ද්‍රිකාද සිල්වා වෛද්‍යතුමිය ඔබතුමියගේ ඉතාම ඔබතුමියගේ අවසරයි. ඒ වගේම සුවදිව්‍ය සමාජ සත්කාර පදනමේ අධ්‍යක්ෂිකා ලොකු සූරියගේ තුෂාරී වෛද්‍යතුමියනි ඔබතුමියගේ අවසරයි. සුවදිව්‍ය සමාජ සත්කාර පදනමේ වැඩසටහන් ප්‍රධාන සංවිධායක චූලානාත් ලක්මාල් වෛද්‍යතුමියනි ඔබතුමාගේ අවසරයි. ඒ වගේම සුවදිව්‍ය සමාජ සත්කාර පදනමේ අධ්‍යක්ෂිකා සීතාරංජනී ගුරුතුමිය ඒ වගේම සුවදිව්‍ය සමාජ සත්කාර පදනමේ අවසරයි. මෙම අවස්ථාව අපේ ගමට ඉතාමත් මහත් අවස්ථාවක් වෙනවා නෝනවාන. මොකද මේ වගේ අපිට වෛද්‍ය මණ්ඩලයක් කරහා අපේ රෝගයක් මොකක්ද කියන්නේ වගේ මොකක්ද වෙන්නේ මේ තුලින් කියන දෙයට මේ මෙතුවක් කාලයකට දෙයක් සිද්ධ වෙලා තිබුණේ මේ වගේ අවස්ථාවක් හම්බෙලා තිබුණේ. ඉතින් මේ වගේ සමාජ සත්කාරයක් අපේ ගරු ස්වාමීන් වහන්සේ විසින් සංවිධානය කළා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් මේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වූ ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම පැමිණ සිටින දෙමව්පියන්, සහෝදර සහෝදරයන් සහ දුව දරුවන් සියලු දෙනාම මේ අවස්ථාවේදී ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ස්තුතියි.
ඒ වගේම අද අපිට විශේෂ දවසක් මේ සුවදිවි පදනමට ගොඩක්ම විශේෂයි. මොකද අපේ සුවදිවි පදනමේ නිර්මාණය කළේ බැදිරැක්කේ සුදිත අපේ හාමුදුරුවෝ. ඇත්තටම අදට වසරක් වෙනවා. මේ වසර සමරන්න උන්වහන්සේ මේ ගමට මේ සායනයක් කරන්න යෝජනා කරලා තිබ්බා. ඇත්තටම අපිට ගොඩක්ම සතුටුයි. ඒහා එක්රැස් වුණු මේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය අපේ චන්ද්‍රිකා මගේ ආචාර්ය චන්ද්‍රිකාද සිල්වා වෛද්‍යතුමිය ඇතුළු විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ඉන්නවා. සර්පවිස සර්වාංග ෆිසියෝതെරපි වගේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ ගමට මේ සායනය රැගෙන එන්න ආවේ. ඉතින් අද ඒක සමරන්න. ඒ කියන්නේ සුවදිවි පදනමේ නිර්මාතෘ බැදිරැක්කේ සුදිත හිමියන් අපි එකතු කරගෙන මේ වර්ෂයක් පුරාවට ගොඩක් පින්කම් කරලා තියෙනවා. එයින් පොඩ්ඩක් මම කියන්නම්. අපිට ඇත්තටම හිතගත් එකම දෙයක් තමයි අපි ගිය අවුරුද්දේ පෙබරවාරි 12 වෙනිදා මිරිස්සත්තේ ඒ දුෂ්කර පාසලට පොත්පත් ලබා දුන්නා. ඊට පස්සේ සිරිපාදේ පාද සත්කාරය කළා. ඒක තමයි ඇත්තටම අපේ සිද්ගත් ගොඩක්ම ඒ කියන්නේ සතුටම දෙයක්. මොකද මේ සිරිපාදේ වන්දනා කරලා එන සියලු දෙනාගේම පාද තවලා පොට්ටනි වලින් තවලා තෙල් ගාලා මේ පළවෙනි වතාවට තමයි අපි මේ දේවල් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ වසර පුරා පැවැත්වූ ගොඩක් දේවල් කරලා තියෙනවා. මේ ඊට අමතරව මේ පාරම්පරික මේ වෛද්‍ය ශාස්ත්‍රයට සෑහෙන්න අත දීලා තියෙනවා. මේක ගිලිහිලා යන්නේ මේ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය. ඒ සඳහා මේ සුවදිවි පදනමෙන් තෙල් හිඳින විදිය වෛද්‍ය ශිෂ්‍යෝ බිහි කරලා තියෙනවා. ඉතින් මම ගොඩක්ම ගෞරවයෙන්ම මේ සුදිත අපේ හාමුදුරන්ට ස්තුතිවන්ත වෙනවා. අපි ගොඩක් පිරිස රැස් කරගෙන ලංකාවත් මේ මුළු ලංකාවේම සෑහෙන දිස්ත්‍රික්ක හැම එකක්ම නියෝජනය කරමින් මෙතනට ඇවිල්ලා තියෙන බොහොම පොඩි පිරිසක් විතරයි නියෝජනය කරමින් අපිත් එක්ක අපවත් එක පුරුකක් ලෙස දඟලක් දෙස රැගෙන ගිහිල්ලා අදට වසරක් පිරීම නිමිත්තෙන් මම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා අපේ ඒ සංවත්සරය සඳහා අපේ සුවදිවි පදනමේ සියලු සමාජිකයන් විසින් සංවත්සරය සමරන්න පුංචි කේක් එකක් ගෙනල්ලා තියෙනවා. ඒකත් කපලා අපි ඒ සතුටත් බෙදාගෙන සායනය පටන් ගමු කියලා මේ මම ආරාධනා කරනවා අපේ ගෞරවනීය බැදිරැක්කේ සුදිත හිමියන්. මේ අනිත් යාර ડોක්ටර්ම දෙවි. හොඳයි. මොකද මාත් සිටියේ මේ පදනමේ අපේ ආමන්ත්‍රණයක් වළඳලා
පේපර් සෙට් එක දෙනවා බණ්ඩර බලන්න මාසල. විදුහල්පතිතුමන්ට මේ මොහොතේ මේ තෑග්ග ලබා ගන්නවා මේ කරුණාවෙන්. සෝනාදාර සමිතියේ සභාපති මණ්ඩල ගොවි සමිතියේ සභාපති අනුර මහතාටද මේ ඒ වගේම අපි ආරම්භ කරනවා. ඒ වගේම අව මම හිතන්නේ මිහිරි සමම්මලී මහත්මියට ලොකු සහායක් දැක්වෙව්වා. සාන්ති නෝනා මහත්මියටත් මේ මොහොතේ ආරාධනා කරනවා අපේ මේ පුංචි තෑග්ග ලබා ගන්නා ලෙස. අපේ සතුට සමරලා මේ මොහොතේ ඉවරයි. ඊළඟට ඇත්තටම තියෙන්නේ ගොඩක් පිරිසක් ඇවිල්ලා ඉන්නවා අපෙන් බෙහෙත් ටික කරගෙන සුවතාවයක් ලබා ගන්න. ඉතින් මම අනුශාසන කතාව මේ මොහොතේ අපේ සුදිත හිමියන්ට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. මේ අනුශාසන කතාව කරනවා. ඒවා හැමදෙනාටම මේ සභාවට පැමිණි විශේෂයෙන්ම මෙම ග්‍රාමයේ පාසලේ විදුහල්පතිතුමා ඒ වගේම විශේෂයෙන්ම ගොවි සමිතියේ සභාපතිතුමා වන අනුර මහත්මයා ඒ වගේම විශේෂයෙන්ම අපත් සමග මාත් සමග අත්වල බැඳගෙන අපේ මේ පදනමට ශක්තියක් වෙමින් අපට ශක්තියක් වෙමින් කටයුතු කරන අපේ මේ වෛද්‍යාචාර්යනී සර්වවිෂ හා සර්වාංග විශේෂ වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය චන්ද්‍රිකා සිල්වා වෛද්‍යතුමිය ඒ වගේම ආයුර්වේද වෛද්‍ය අචලා දිසානායක වෛද්‍යතුමිය ඒ වගේම ෆිසියෝതെරපි වෛද්‍ය අපගේ සුවදවිය පදනමේ ප්‍රධාන වැඩසටහන් සංවිධායකතුමාණන් වන සෝලනාස් ලක්මාල් වෛද්‍යතුමාණන් ඒ වගේම විශේෂයෙන්ම අපගේ වන්‍යාරච්චි අම්මා ඒ වගේම අපත් සමග අපිට ලොකු හයියක් වෙමින් ශක්තියක් වෙමින් ඒ කටයුතු කරන අපගේ ආදරණීය පේමා පඬිරත්න මෑණියන් ඒ වගේම සීතා රංජනී මහත්මිය ගුරු මහත්මිය ඇතුළු ඒ වගේ මේනකා මහත්මිය ඇතුළු ඒ සෑම ග්‍රාමවාසී හැමදෙනාම සතුටින් මේ වෙලාවේදී මම සිහිපත් කරනවා ඒ වගේම පිළිගන්නවා සුවදවිය පදනම හැදෙන්න හේතු වුණේ මීට අවුරුදු 8ක වගේ කාලයක් තිස්සේ මගේ හිතේ මේ වැඩ කරපු ක්‍රියාත්මක වෙච්ච කාරණා නිසා තමයි අන්තිමේට ගිය අවුරුද්දේ මේ වගේ කාලෙක සුවදවිය පදනම කියන නමින් නිර්මාණය වෙලා පදනමක් නිර්මාණය වුණේ. ඊට පෙරත් සමාජික සේවාවන් මට කරන්න පුළුවන් හැටියට මම සිද්ධ කරලා තියෙනවා විවිධ ප්‍රදේශ සහ ඒවා ඊටාම නිශ්ශබ්ද කරපු දේවල්. ඒ වගේම ඒ අතර පින්කම් බොහෝ රාශියක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මේක මට ඕන වුණා නීත්‍යානුකූලව සිද්ධ කරන්න. ඒ නිසාම මම මේක සුවදවිය සමාජ සත්කාර පදනම හැටියට නම් කරලා ගොඩාක් කල්පනා කරලා නමක් කියලා ඒ නීත්‍යානුකූලව රජයේ රෙජිස්ටර් කරපු ආයතනයක් තමයි සුවදවිය පදනම කියලා කියන්නේ. මෙම පදනම මගින් කාර්යයන් විශාල ප්‍රමාණයක් සිද්ධ කරනවා. කීපයක් කිව්වොත් විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය වෙදකම ඉගෙන ගන්න සියලුම සිසුවියන්ට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. මේ වෙනකොට සර්ප විෂ වෙදකම ඉගෙන ගන්න අයට
සර්වාංග වෙදකම ඉගෙනගෙන රජයේ රෙජිස්ටර් වෙලා ඒ වෛද්‍යවරයෙක් වෙන්න අවස්ථාව සලසලා දෙන්න. ඒ වගේම නාඩි වෙදකම ඒවට පන්ති පවත්වනවා. ඒ වගේම නිල වෙදකමට පන්ති පවත්වනවා. ඒ වගේම පහුගිය කාලේ නම් මාසෙට සැරයක් කළා. දැන් මාස දෙකකට සැරයක් සිද්ධ කරන කොහොමද ඖෂධ හිඳගන්නේ? තෙල් බෙහෙතක් හිඳගන්නේ කොහොමද? ඒවා ඉගෙන ගන්න කැමති අයට ලංකාව පුරාම විහිදිලා ඉන්න පිරිස සමහරක් අපිට අතර මේ දෙහත් කන්නේ පවා පිරිසක් සම්බන්ධ වුණා. විශේෂ මොනරාගල පවා මේ පැතිවලින් පවා අපි වැඩසටහන කරනකොට සම්බන්ධ වෙලා ඒ ඉගෙන ගන්න කටයුතු සිදු කරනවා. ඉතින් ඒකට මම ලොකු දායකත්වයක් දීලා තියෙනවා. මේ වෙනකොට වැඩි වශයෙන්ම ලොකුම සේවයක් සිදු කරලා තියෙන මේ ආයුර්වේද වෙදකම ඉගෙන ගන්න පිරිසට. ඒ සඳහා මේ අපේ මෙතන ඉන්න මේ වෛද්‍යවරු ඒවට සහ මෙතනට නොබැමිණි වෛද්‍යවරු ප්‍රමාණයක් ඒ අයට අධ්‍යාපන කටයුතු ලබා දෙනවා ඒ සිද්ධ කරනවා. ඉතින් මේක එකාංශයක් විතරයි සුවදුවේ පදනමේ ආයුර්වේද වෛද්‍ය කියලා කොටස කියලා කියන්නේ එකාංශයක් විතරයි. ඊට අමතරව විශේෂයෙන්ම දුෂ්කර පාසල් වලට ළමුන්ට පොත්පත් බෙදා දීම, ඒ වගේම නිවෙස් නැති අයට නිවෙස් තනන්න ඒ ශක්තියක් වීම, ඒ වගේම තිරසංගත සතුන් වෙනුවෙන් යම් පීඩාවට පත් වෙලා සතුන් වෙනුවෙන් යම් දේවල් සිද්ධ කරන්න, ඒ වගේම මේ පරිසරය වෙනුවෙන් යම් දේවල් සිද්ධ කරන්න ආදී වශයෙන් කරුණු 13ක් ඇතුළත් කරලා තමයි මම මේ පදනම ලියාපදිංචි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ලියාපදිංචි කරන්න හේතුව තමයි කිසිම කෙනෙක්ගෙන් කතාවක් අහන්න නැති වෙන්න වැඩ කරන්න. මොකද මේ වගේ දේවල් සිද්ධ කරනකොට එක එක්කෙනා එක එක කතා කියන්න පුළුවන්. නමුත් මේ ක්‍රමවේදයත් එක්ක අපේ පදනමත් එක්ක අපේ පදනමටම නීත්‍යානුකූලව අපි විදිහට මේ බැංකු මේ නිර්මාණය කරලා තියෙනවා බැංකු ගිණුම්. ඒකට ඒවට තමයි මිනිස්සු දායකත්වය ලබා දෙන්නේ දායකත්වය ලබා දෙන අය. ඒතකොට ඒ වගේම ඒවා අපි වර්ෂයකට සැරයක් විගණනයක් කරලා රජයට වාර්තාවක් දෙනවා. අපි මොනවද කළේ, මොනතරම් වියදම් කළාද, ඒවා එහෙම කළා. එතකොට කිසිම මේ හැංගි හොරා දෙයක් නැහැ. විනිවිද භාවයක් තියෙනවා. කිසිම කෙනෙකුට හංගන්න දෙයක් බෑ මේ. එතකොට ඒ විදිහට තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව පටන් ගත්ත මේ සුවදිවේ පදනම තුලින් මම බලාපොරොත්තු වෙන්නේ සමාජයට සේවයක් කරන්න අපි තරුණ අය. ඉතින් සමාජ සත්කාරයක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නීත්‍යානුකූලව මාර්තු මාසේ ගිය අවුරුද්දේ අපි පෙබරවාරි කියන්නේ මේක රෙජිස්ටර් කරන්න ඉස්සෙල්ලා වැඩ කටයුතු කළාට මාර්තු මාසේ 7 වෙනිදා තමයි අපේ දිනේ තියෙන්නේ ලියාපදිංචි දිනය සහතිකය. ඉතින් ඒකත් මුල් කරගෙන තමයි වර්ෂයක් නිමිති කරගෙන තමයි අද මේ විදිහට සතුට සමරන්න මේ කටයුතු මේ විදිහට උත්සවයක් සංවිධානය කරගෙන කරන්නේ. ඉතින් වාර්ෂිකව කොහොමත් පාසලකට පොත්පත් බෙදානය කරනවා. ඒ වගේම ආයුර්වේද මේ සායනය අපි අද මේ පවත්වන්නේ ළමයින්ට ආයුර්වේද ශිෂ්‍ය ශිෂ්‍යයන්ට වෙදකම ඉගෙන ගන්න අපි පුරුදු කරන ඒ අවස්ථාවන් වලදී අපි තෙල් බෙහෙත් අයින් කරනවා. ඒව අයින් කරලා ඒ වගේම තමයි මේ සායනයේ වෙනුවෙන් අපි මේ තෙල් බෙහෙත් අයින් කරලා ඒ වෙනුවෙන් මේ කටයුතු සිදු කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරන්න ඕන කාලය වේලා මම ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හෙට දිනේදී අද දිනේදී අපි මේ නිවස තෝරගත්තේ මෙතන පහසුකම් තියෙන හින්දා අපිට පහසුවෙන් මේ කටයුතු කරගන්න පුළුවන් හින්දා. නැත්නම් අපිට පාසල හරි සමිතිය හරි යොදා ගන්න තිබුණා. මෙතන පහසු නිසා අපි මෙතන සංවිධානය කරගත්තේ. හෙට දිනේදී බැදිරක්ක ඒ පාසල වෙනුවෙන් ඉගෙන ගත්ත ඒ පාසල වෙනුවෙන් මම තීරණය කළා අපි එකතු වෙලා ඒ පාසල ඉගෙන ගන්න ළමයින්ට පොත්පත් ප්‍රදානයක් සිදු කරන්න. අද දවසේ මේ කරන වෛද්‍ය සායනය සම්පූර්ණයෙන්ම නොමිලේ කෙරෙන්නේ. කිසිම කෙනෙක්ගේ මුදල් ගන්නෙ නෑ. සමහරක් අය හිතන් ඉන්නවා මුදල් අරන් වෙන්නේ නැති කරන වැද්දි කියලා. එහෙම එකක් නෑ. ඕනම ඔයාලගේ දන්න කියන ඕනම කෙනෙක්ට ඇවිල්ලා මෙතන සර්ප විෂ සම්බන්ධව වෛද්‍යවරු ඉන්නවා. ඊට පස්සේ ආයුර්වේද සර්වාංග සම්පූර්ණ වෛද්‍යවරු ඉන්නවා. ෆිසියෝതെරපි සම්බන්ධ වෛද්‍යවරු ඉන්නවා. මේ ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා අපගේ මේ චන්ද්‍රිකා වෛද්‍යතුමිය. මගේ ලොකුම හයිය මට ඉන්න. එතකොට මේ පැත්තෙන් ඉන්න අපේ මේ චූරනාත් මහත්මයා, ඒ වෛද්‍යතුමා, ඒ වගේම තුෂාරි මහත්මිය, ඒ වගේම අපගේ තව ඉන්න අපිට විශේෂයෙන්ම සීතාරංජනී අපේ මේ ගුරු මෑණියන්, ගුරු විශ්‍රාමලත් ගුරුතුමියා. ඇය එදා ඉඳලම අපිට හයියක් වුණා. අපිට උපදෙස් ලබා දී මෙහෙම කරමු කියලා යෝජනා කරමින් මේ ඇයත් අපිට ලොකු හයියක් වුණා. අපි මේ ඉස්කෝලේ වෙනත් ලොකු දෙයක් එතුමිය අපිට කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන අපගේ මට ලොකුම ශක්තියක් වෙලා ඉන්න කෙනෙක් තමයි අපගේ මේ වන්‍යාරච්චි අම්මා කියලා කියන්නේ. එදා ඉඳලම
ඉතින් එක වචනයෙන්ම අපගේ මේ කටයුතු සාර්ථක කරගන්න පුදුමාකාර ශක්තියක් වෙනවා. ඒ වගේම තමයි මෙවර මේ පාසල වෙනුවෙන් විශේෂයෙන් මතක් කරන්න ඕන මම හිතන අවුරුදු 80ක් විතර වයස ප්‍රමාණ වෙන්නේ පේමා පණ්ඩිතරත්න අම්මා මේ අම්මා ඉන්න මම හිතන බෙහෙත් බීලම නෑ මම හිතන්නේ නේද? අද වෙනකම් බෙහෙත් පෙත්තක්වත් දීලා නෑ මට මතකද කිව් විදිහනේ. ඔව් බෙහෙත් මම බලන්න අවුරුදු 80ක් වෙනවා. ඒ වගේම රටවලට ගිහින් තියෙන පෞද්ගලික දවසල මේ මියන්මාර් එහෙමත් ඒ සංචාරය කරත් හතේ පාරක්ද මතනේ. ඒ වගේ කරලා තිබුණා. ඉතින් එතුමියත් ඇත්තටම මේ දෙතිමේ ලොකු ආසාවක් තිබුණා අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න. ඇත්තට හරි ආසාවක් තිබුණා මම හිතන්නේ මේ ළමයිට බත් බෙදන්න. මට මම හිතන්නේ එහෙම එකක් මට ආරංචි මේ මට එහෙම කරන්න තිබුණොත් ඇති කියලා එතුමිය කිව්වා. අද මේ විශේෂයෙන් මේ පාසල සම්බන්ධව මේ ගමනේදී ඉස්සල්ලාම මට දායකත්වයක් ලොකු දායකත්වයක් ලබා දුන්නා. අපගේ ඒ පේමා පණ්ඩිතරත්න මෑණියෝ මාව වන්නිආරච්චි අම්මලා ගෙදරට වෙනම ගෙන්නලා ඊට පස්සේ කතා බහ කරලා ආදායකත්වයක් ලබා දෙන්න ඕන කියලා ඇත්තට ලොකු මුදලක් මට දුන්නා. ඉතින් එතුමිය අපි ඇත්තටම එක්කන් ආවා. ඉතින් ඒ වගේම ඒ මතක් කරාට තවත් බොහෝ අය මේ අපිට ඒ පාසල වෙන උදව් කර අපි ඒට දවසේව කතා කරමු. මෙතන ඉන්න විශේෂයෙන්ම අපේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ළමයි උපාධි මේ අපේක්ෂිකාවන් ඇතුළු ඒ වගේම සියලු දෙනාමත් මතක් කරන්න ඕනේ. ඒගොල්ලොත් මට ලොකු හයියක්. ඒ වගේම විශේෂයෙන්ම අපගේ මේනකා මහත්මිය ඈත් නිතරම අපත් සමග කටයුතු කරන මෙතන නාපු පිරිස ගොඩයි. අපිට බස් එකෙත් එන්න මේ 30 ගාණක් එන්න හිටියා. නමුත් යම් විදිහට අඩු වුණා. හැබැයි අඩු වෙච්ච එක හොඳයි කියලා හිතුවා. බස් එකේ ඉඩමදි. බඩු දැම්මට පස්සේ. ඉතින් ඒකත් හොඳට සිද්ධ වුණා. ඉතින් ඒ වගේම තමයි අපත් එක්ක එකතු වුණ අචලා දිසානායක මේ ඇත්තටම එතුමිය ගොඩක් කාර්යබහුල කෙනෙක්. ගොඩක් මේ ලෙඩුන් ගොඩාක් පිරිසක් එන කෙනෙක්. ඉතින් ඇත්තටම ඒව දාලා ඒ කැපකිරීම කරලා ඇත්තටම ආපු එක ගැන ගොඩක් මම ඇත්තටම සතුටු වෙනවා. සහ මේ එතුමියගේ පුතුණුවා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒ අතුළු කොට ඇත්තව මේ මම හිතන්නේ ඔක්කොම සිහිපත් කළා. එතන මේනකා මහත්මියගේ ඒ වගේම හිතවත් දැනන්නේ එතුමියත් මතක් කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි තුෂාරි මහත්මිය ඇතුළු ඒ සියලු දෙනාම අපිත් එක්ක එකතු වෙලා කටයුතු සිදු කරනවා. මෙතන නාපු වෛද්‍යවරු ඕන තරම් ඉන්නවා අපිත් එක්ක. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න අපේ රීදුරු මහත්මයා පෙරේදා අනුරාධපුරයේ ගිය ගමන ඊයේ කොහම හරි පිටත් වෙලා අපි රෑ 12 වෙනකන් ඇවිල්ලා ආපු ගමන්ම මේ මූණකට හොදගෙන පිරිසිදු වෙලා මේ ගමනට එකතු වුණා. හරිම අපහසුයෙන් එතුමා ආවේ. සමහර තැන් නිින්ද ගිහලා බ්‍රේක් ගහලා ඒ වගේ එකපාරම පාරේ නවත්තලා මේ නවත්තු වෙලා තිබුණා. එතුමා දන්නෙත් නෑ බස් එකේ පිටිපස්ස පාර කියලා. එතර යාට ඒ කියන්නේ එතර නිදිමත. ඉතින් අපි දෙතුන් වතාවක් කියලා තමයි මේ කතා කරලා මේක පාරේ තියෙන පොලිසියව ලියනවා කියලා ආයේ ස්ටාර්ට් කරලා එහෙම කළා. තවත් අවස්ථාවකදී බ්‍රේක් ගහලා එහෙමම නිදාගෙන අපි පැය භාගයක් පවා සද්දනකොට හිටියා එතුමාට නිදා ගන්න. මොකද එතුමා අනුරාධපුර ගිහිල්ලා වෙනම ගමනක් ගිහිල්ලා තමයි මේ ගමනට සම්බන්ධ. එතුමා ඇත්තට බෑ කියන්නේ නැතුව මේ ගමනට ඉක්මනට එන්න ඕනේ හින්දා අපිව ඉතාම පරිස්සමෙන් එතුමා අපිව ඇත්තටම රැකගෙන ආපු එක ලොකු දෙයක්. ගිය අවුරුද්දේත් ආවේ මේ බස් එක තමයි මිරිසත් යන්න. ඉතින් අපිට ලොකු හයියක්. මොකද මෙහෙට එනවා කියලා කියන්නේ ලොකු බස් එකක ආවනම් රුපියල් ලක්ෂයක මුදලක් යනවා. ඉතින් ඇත්තටම අපිට ලොකු මේ සහනයක් කරමින් මේ ගමට එතුමා අපිට දායකත්වය ලබා දුන්නා. ලොකු දෙයක්. එතකොට ඒ සහනයකුත් ලබා දුන්නා. ඉතින් විශේෂයෙන්ම මේ කටයුතු සඳහා ශක්තියක් වෙන සියලුම දෙනා. ඒ වගේ විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ මහවැය කොට්ටාසේ අපේ සෝදියේ පදනමේ සෝදියේ පදනම කියන්නේ ලංකාව පුරාම විහිදිලා තියෙනවා. ලෝකයේ විහිදිලා තියෙනවා. ඒ ප්‍රදේශවලට එක එක නායකයෝ පත් වෙලා ඉන්නවා. එතකොට මේ මහවැය කොට්ටාසයට අපි පත් කරලා ඉන්නේ මිහිරි සමන්මලි අපගේ ලොකු තාත්තගේ දුව. ඉතින් එතුමිය මතක් කරන්න ඕන මිහිරි සමන්මලි අපගේ අක්කා. එය තමයි මෙහි සංවිධායකාවක් විදිහට ඉන්නේ. ඉතින් ඇය මුල් කරගෙන තමයි මෙහි මොනවා හරි ඉස්සරහට තව දෙයක් කරනවා නම් ගම වෙනුවෙන් මුල් කටයුතු සිද්ධ කරන්නේ. ඒකත් එක්කම ඇයගේ මෑණියන් ඒ ලොකු අම්මා ඒ වගේම විශේෂයෙන් අපිට ආහාර ටික හදලා දුන්නා. අපගේ සාන්ති කුංචි ආහාර ටික හදලා දුන්නා. අනිත් අයත් එකතු වෙලා කරලා දුන්නා. ඉතින් ඊට අමතරව ශ්‍රමයේ උදව් කරපුවා මම නොදන්නයි පිරිසක් ඇති. විශේෂයෙන්ම අපේ තාත්තට උදව් කරේ හැමදෙනාත් මම මේ වෙලාවේ කෘතඥතාවීව සිහිපත් කරන්න ඕන. මම හිතන මට කවුරු හරි අමතකුණා නම් ඇත්තටම සමාව භජනය කරන්න. ඉතින් මේ වෙලාවේ හැටියට අපි ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. ඔයාලා වෙනුවෙන් තමයි ආවේ.
මේ හැමෝම කැප වෙලා ආවේ මේ ආයුර්වේද සායනය සිද්ධ කරන්න. හරි එහෙමනම් ඇත්තට මේ වගේම තව මතක් කරන්න අපගේ මේ විදුහල් පුතුමා මම කියපු වෙලාවටම ඇවිල්ලා ලොකු වෙලාවක් ඇත්තටම රස්තියා දුනා. ඇත්තටම ඒ ගැන මම ගොඩක් කනගාටු වෙනවා සර්. ඉතින් මේ අපිත් ඇත්තටම පරක් වෙලා ආවේ. ඉතින් එතුමා ඇත්තටම මේ ස්ථානයේ ඉඳගෙන ඒ කටයුතු සිදු කළා. ඒ වගේ අනුර මහත්මයාත් මතක් කරන්න ඕන. එතුමාත් ලොකු ශක්තියක් වුණා මේ කටයුතු සිදු කරගන්න හැම දෙයකම. ඒ ඇතුළු කොට ඇත්තා මෙතන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි කාලය ගන්න අවශ්‍ය නැහැ. අපිට වැඩ කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබගේ සියලුම රෝගවලට කොන්දේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කොඳු හදනවා. ඒවා හැදෙනවා. ඒවා හදනවා. සම්පූර්ණ බය වෙන්න එපා. මොන හරි රෝගයක් තියෙනවා නම් ඒවට ප්‍රතිකාර මෙතනින් කරගන්න පුළුවන් සහ අපි මෙතනින් ඖෂධ ටිකක් දෙනවත් එක්ක. එතකොට අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය අපි දෙන්නේ. මොන හරි රෝග තියෙනවා නම් ඒවට උපදෙස් ලබා ගන්න. ඊට පස්සේ ඒ කටයුතු සිදු කරගන්න තෙල් බෙහෙත් ටිකක් හම්බ වෙනවා. ඒ වගේම ධනිස්කයක් වුණ ආතරටිස් රෝග තියෙනවා නම් ඒවට අපි හොඳම බෙහෙත් තරම් එවලා තියෙනවා ආතරටිස් වලට. ඒ තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් අපි මේ සත්කාරය සිදු කරනවා. තවත් ඉන්නවා නම් කට්ටිය සම්බන්ධ කරන්න කොච්චරක් ආවත් අපිට ගැටලුවක් නැහැ. මේ ගමෙන්ම කියලා නෙවෙයි පිටගමන් වලවත් අපි ඒක කරනවා. මොකද අපි මේක ඊටාම සතුටින් කරන්නේ. සතුටින් අපිම මේ කැප වෙලා මේ කටයුතු සිදු කරන්න අපි ලෑස්ති. ඔයාලගේ දායකත්වය දෙන විදිය තමයි ඔයාලා තීරණය කරන්න ඕන. ඉතින් එහෙනම් මම මේ වෙලාවේදී මම හිතන්නේ මම ගොඩක් කාලය ගත්තා. හැමදෙනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කරන අතර මම එහෙනම් නිහඬ වෙන්න හැමදෙනාටම තෙරුවන් සරණයි. එහෙම ඉන්න ගොඩක් පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් මේ මොහොතේ පුංචි තෑග්ගක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒකට අවසරයි අපේ වැද්දේකේ සුදිත හිමියන්ට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ ත්‍යාගය බෙදා දෙන මේ සුවදිවි පදනමේ මුල්ම අත්තිවාරම කියන්නේ අපේ සුදිත හිමියන්ගේ උපදේශ මත මුලින්ම අත්තිවාරමට පාට ලැබුවේ අපේ මගේ ආචාර්ය වෛද්‍යාචාර්යිනි චන්ද්‍රිකාද සිල්වා වෛද්‍යතුමියට මා පළමු කොට ආරාධනා කරනවා අපේ ස්වාමීන් වහන්සේ අතින් මේ තෑග්ග ලබා ගන්නවා. ඊළඟට ආරාධනා කරනවා. ඇත්තටම අපේ මේ සුවදිවි පදමේ බොහෝම සුළු පිරිසක් විතරයි අපිත් එක්ක මුලින්ම අත්වැල් බැඳගත්තේ. එයින් දෙවෙනි ස්ථානය ඇත්තටම ලබාගෙන තියෙන්නේ අපේ විශ්‍රාමලම් සීතා හේරත් ගුරුමෑණියන්ට මම ආරාධනා කරනවා ඒ පුංචි තෑග්ග ලබා ගන්නවා. අපේ පිසු තෙරපි වෛද්‍ය චූලනාත් මහතාටද ආරාධනා කරනවා. සුවදී පදනමේ නිර්මාතු බෙදරක් විසිත ස්වාමීන් වහන්සේ අවසරයි. එමෙන්ම මෙදින පැමිණි වෛද්‍යාචාර්යතුමයන් තුමියන් සහ පැමිණි සම්භාව්‍ය නමුත්න්ගේ අවසරයි. ප්‍රදේශවාසීන් සියලුදෙනාගේ අවසරයි. අද දින බෙදරක ප්‍රදේශයේ ඉතාමත්ම වැදගත් දවසක්. මෙවැනි ආකාරයේ සත්කාරයක් කිරීම ඇත්තටම ඉතාමත් වැදගත්. අපි දන්නවා මේ ප්‍රදේශයේ වැඩිපුරම ඉන්නේ කය වේසලා වැඩ කරන අය. ඉතින් ඒ වගේ අපි ඒ අයට මෙවැනි සත්කාරයක් කිරීමට පැමිණීම පිළිබඳව මූලිකත්වය ගැනීම සම්බන්ධයෙන් සුදුත ස්වාමීන් වහන්සේටත් මෙහිම පින් දෙන ගමන් ඒත් එක්කම ඒ සඳහා සහයෝග ලබා දුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම හෙට දිනේදී අපි පාසල වෙනුවෙන් සත්කාරයක් ළමුන් වෙනුවෙන් සත්කාර කිරීමට ඒ අධිෂ්ඨාන කර ගැනීම අපි හෙට දිනේදී ඒ සම්බන්ධව අපි කටයුතු කරමු. ඒ සඳහා මේ පිළිබඳව අපි තෝරා ගැනීම මේ ප්‍රදේශ තෝරා ගැනීම පිළිබඳව මම නැවතත් පින් අනුමෝදන් දෙන ගමන් ස්වාමීන් වහන්සේට ඒත් එක්කම පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මෙවැනි සත්කාරයන් තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමි. මම නියතස් වෙනවා. අපේ ආරම්භ ගොස්වෙමින්
සමාප්ත කරමින් ඊළඟට තියෙන්නේ අපේ ෆැමිලි සියලු රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන්න මම ආරාධනා කරනවා අපේ ශිෂ්‍යයන්ට ඒ සකසලා මේ අවස්ථාව උදා කරලා දෙන්න. අදින් දැන් අවුරුදු 1කමාරක් විතර වෙනවා කියන්නේ සාහිත්‍ය කියන්නේ ඒවා මට හරියන්නේ නැහැ. ආයෙත් විශ්ින් කරනවා යාවේ. මම සත්තු මේනවා කොහොමද? මාව තුන්කට ඉඳලා වැටුණා. යටින මොකටද චලුණා. يعني කොහොමද තමයි යටනකොට එන්නේ ඔතන තියෙනවා. කටුවේ බාධා වුණා ඒක අනිත් අර වැටෙන ඒක තනියෙන් දුන්නා දැන් අවුරුදු ගානක් සාමාන්‍ය විදිහට දැන් මුකුත්ම කරන්න බෑ වැඩ කරන්න තමයි සිටින්නේ. ඒ වුණාට මේ කප්පිය මෙහෙම යනවා. මේ අපේ මෙහෙම වැඩ දෙන්න බැරි විදිහට මෙන්න ඒක මුළුමන් සාමාන්‍යයි. කොරේ නෑ. අර වේදනාව යන්නේ. ඒකකොට කොන්නේ මොනවද? අතන ඒක ගමු මෙයාගේ අම්මා සෙන් දෙන්න අම්මා ඊළඟට ඒක කරනවා අතන මේ සුදුවක් අතෙන්ද අක්ක මෙතන ඉඳ ගන්න කෙනා ඊළඟ වෙලාවට තාම අතන නෑ එතන පුටුවක් තියෙනවා. මේ අම්මා බල්ලි වුණා මේ අම්මා මෙතන. නෑ දෙකම බලන්න ඉවරයි. තෝ ලේසි නෑ. අම්මා පොල්ලුයි සුදුලුයි ගම්බිරිසයි. ගම්බිරිසට 10ක් පෙරේතෙන් ලෝන් ගුරු කියලා වම්බාන අපේ කෑවල් නැති වෙයි. මෙතන ඈ මෙතන මොකක්ද තුවාලයක් කරන්නේ? කොහොමද කරන්නේ අපේ?
දෙකට මැද්දෙන් කරනවද? නැත්නම් උඩට යටට කරනවද? නෑ හරියට නෑ. ඈ? මොන හරි මැද්දෙන් කරනවා. ප්‍රෙෂන් එකක් කරා. පිපුරුනාද? අපේ. අකුල يعني අස්ති පිපිරීමකට ලක් වුණා නැත්නම් එක උඩේක ගියාද? නෑ දෙකටම කැඩලා ගියා. දෙකට වෙන් වෙලා ගියා. ඊට පස්සේ ආයෙත් ඔතන දෙක එකතු කරලා ප්ලේට් එකක් දාලා නෑ එහෙම ඊට පස්සේ මේ විසිනියක් ගිහලා ඉන්නේ. විසිනිය ඉවර කරලා මේ වියංගල් දුක් අයින් කරා. අස්ති. ඔව්. අයින් කරලා මේ මැෂින් එකක් දාලා මෙතන මාස 1000ක් විතර යන්නේ මේක හැදුවා. මේක දැන් හිතන ඇඟට ප්ලේට් එක දාලා තියෙනවා. ඒක හදලා මේ ඩොක්ටර්ගේ ඇවිදිනවා. ඇවිදිනකොට වන්නක ලෝතුරෙන් තාවලා මේ ටික තෙල් එක ගන්න. හොඳ? අපි තෙල් එකක් දැන් දෙනවා. ඒක ගන්න.